ජාතියේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණය කුමක්ද කියලා යම්කිසි පැනයක් නැගුවොත් ඒකට හොඳම උදාහරණය වෙන්නේ වෑත්තෑව හිමියන්ගේ ගුත්තිල කාව්‍ය කියන කාව්‍ය සංග්‍රහය. ඉතින් ගුත්තිල ඒ වගේම මූසිල වැනි සාම්ප්‍රදායික චරිත වගේම වෑත්තෑව හිමි ඊට පස්සේ තොටගම්මේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වැනි චරිත සුසංයෝගයෙන් නිර්මාණය කරලද විශිෂ්ටතම නාට්‍ය නිර්මාණයක් තමයි අකිල සප්මල්ගේ ගුත්තිල කාව්‍ය කියන සංගීතමය ඒ වගේම පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණය. ඉතින් මෙම නාට්‍ය දැක බලා ගැනීමට නරඹීමට ඔබට අවස්ථාවක් උදා වෙලා තියෙනවා මේ මාසේ කියන්නේ ජූනි 27 වෙනිදා සවස 3:30 සහ සවස 7ට මරදාන ටවර් හෝල් රංගහලේදී. ඉතින් මම මෙම ගුත්තිල කාව්‍ය වේදිකා නාට්‍යයේ බ්‍රහ්මදත්තගේ චරිතය සඳහා රංගනයෙන් දායක වෙනවා. මම රංගන ශිල්පී උදිත ලියනගේ. ඉතින් නාට්‍ය කලාවට ඇල්මක් උනන්දුවක් දක්වන සහ නාට්‍ය කලාව එම නැත්නම් මේ වේදිකා නාට්‍ය ශ්‍රේෂ්ඨය ශාස්ත්‍රීයව හදාරන්න කැමති ඔබටත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා එන්න මේ මාසේ ජූනි 27 වෙනිදා මරදාන ටවර් හොර රංගහලට සවස් 3:30 සහ සවස් 7ට අකිල සප්මල්ගේ ගුත්තිල කාව්‍ය නාට්‍ය නිර්මාණය දැක බලා ගන්න. එදාට අපි හම්බ වෙමු. ජය වේවා.